අදත් ලස්සන ආර්ට්ස් YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මට හිතුණා ටිකක් වෙනස් විදිහේ වැඩක් කරන්න. අපි අද paints වලින් ලස්සන සූර්යකාන්ත මලක් අඳින්නේ කොහොමද කියලා බලමු. හැබැයි මේකට ඕන කරන ಜಾති නම් චුට්ටක් වෙනස්. මේ වගේ එළිය තියෙන ගහක කොළයකුයි cotton bud එකකුයි paints use කරලා තමයි අද අපි මේ නිර්මාණය කරන්නේ. එහෙනම් බලමු අපි කොහොමද කරන්නේ කියලා. ඉතින් මුලින්ම කොළේ ටිකක් උඩට වෙන්න මලේ නටුවයි කොළේ අදින්න ඉඩ තියලා මේ වගේ රවුමක් ඇඳ ගන්න ඕනේ. දැන් අපි ගත්ත කොළේ අනිත් පැත්ත හරවලා ඒකේ paints වලින් මේ විදියට පාට කරගන්න ඕනේ. මල් පෙත්තේ මුල ටික තැඹිලි පාට ගාලා අගට වෙනකොට කහ පාට තමයි අපි ගාන්නේ. ඊට පස්සේ අපි ඇඳගත්ත රවුමේ වටේට පෙති හිදින විදියට එකින් එක මේ විදියට ඇඟිල්ලෙන් තද කරලා පේන් ටික කොළයට හොඳට ගා ගන්න ඕනේ. සමහර වෙලාවට පෙතිවල ගෑවිලා අඩු වුණොත් දෙවෙනි සැරයක් ඔයාලට ආයෙත් මේක උඩින් තියලා පාට කරගන්න පුළුවන්. ඉතින් මේ කරපු විදියටම පෙති ඔක්කොම අපි පාට ගාලා කොළයට තියලා අතින් හොඳට තද කරගන්න ඕනේ. පෙත්තෙන් පෙත්ත අතර ඉඩක් තියෙන විදිහට අපි මේ පෙති ටික තියාගන්න ඕනේ. ඒ අපි ඊළඟ වටේදී ආයෙත් මේ පෙති දෙක අතරින් මල් පෙත්තක් එන විදියට තියාගන්න නිසා. ඉතින් මේ විදියට මුළු රවුම වටේම පෙති ටික පේන්ට් කරගන්න ඕනේ. මේ විදියට කරලා ඉවරනාට පස්සේ දෙවනි වටේ මැදින් පෙත්තක් මේ විදියට තියලා ආයෙත් අපි අර කලින් කරා වගේම මුළු මල වටේටම පෙති ටික ගෙනියන්න ඕනේ. ඔන්න දැන් අපි මල් පෙති ඔක්කොම නිර්මාණය කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මලේ මැද කොටස කොහොමද පාට කරගන්න කියලා බලන්න. ඒකට අපි දුඹුරු පාටයි කළු පාටයි තමයි යොදාගන්නේ. මේ වගේ cotton bud එකක් අරගෙන dot හිටින විදියට අපි මේ මැද සුදු පාට කොටස fill කරගන්න ඕනේ. ඒ වගේම අපි මලේ size එකත් එක්ක මලේ මැද කොටස තව ටිකක් ලොකු කරගන්න ඕනේ නම් dot තියාගෙන ඒක සම්පූර්ණ කරගන්න පුළුවන්. ඔයාලා ඇඳලා තියෙන මලේ ප්‍රමාණය හැටියට ඩොට් තියෙන එක තීරණය කරන්න පුළුවන්. ඉතින් මං ඇඳපු මලෙත් මැද කොටස තව ටිකක් ලොකු වුණා නම් මල ලස්සන වෙයි කියලා මට හිතුණා. ඒක නිසා මං කහ පාට කොටසත් තව ටිකක් දුඹුරු පාටින් මේ විදියට පාට කරගන්නවා. දැන් අපි cotton bud එකෙන්ම මේ විදියට තද කොළ පාටයි ලා කොළ පාටයි මික්ස් කරන ගමන් මලේ නටුවයි කොළෙයි ඇඳගමු. ඉතින් ඔයාලට මේකෙදී කොළේ අවුට්ලයින් එක මුලින් පැන්සලෙන් ඇඳගෙන ඊට පස්සේ මේ විදියට පේන්ට් කරන්නත් පුළුවන්. ඔයාලට පහසු විදියක් යොදා ගන්න පුළුවන්. ඉතින් මේ තමයි අද අපි කරපු ලස්සන නිර්මාණය. මං හිතනවා ඔයාලා හැමෝම මේකට ගොඩක් කැමති වෙයි කියලා. එහෙනම් ලයික් කරන්න, ෂෙයා කරන්න, අලුත් කෙනෙක් නම් channel එකත් subscribe කරන්න කියලා මතක් කරන ගමන් ගිහින් එන්නම්. සුබ දවසක්.